බලන්නකෝ විශ්ව බබාව මායඟ තියලා ඌ වෙනගත්තා. දැන් ඉතින් ළමයා වරන් ආවනේ දුක් විඳින්න. ඔන්න බබායම දහම් කරුවා මම පොලිසියට අල්ලලා දෙනවා. කාගේද මේ ළමයා? කාගේද මේ ළමයා? මං කිව්වේ පොලිස් අංකල් එනවා කියලා මෙන්න පොලිස් අංකල් ඇවිල්ලා දැක්කද? කියනවා කාගේද මේ ළමයා කියලා? කියනවා. මගේ නම් නෙමෙයි සර්. සර්ට කැමති නම් ළමයා වරන් හදාගන්න. අට වහනවා. මේ මිස්ටර් විජේ නායකගේ ළමයා නේද? මේ ඇන්ටන්ගේ ළමයානේ. නෑ මේ ඇන්ටන්ගේ ළමයා නෙමෙයි. ඇන්ටන්ගේ සහෝදරයා මිස්ටර් විජේ නායකගේ ළමයා. තමුසේ විශ්ව මේ ළමයා හොරකම් කළා කියලා ඇන්ටියක් දාලා තියෙනවා. කොහොමද විශ්ව? විශ්වයි මේ ළමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනික මේ ළමයා මම හොරකම් කරුවේ නැහැ. වඩාගෙන ආවේ වඩාගෙන. එනවා ඇන්ඩ. කොහේ යන්නද ඔච්චර ආදරෙන් කතා කරන්නේ? එනවා ඇන්ඩ ස්ටේෂන් එකට. රේල්වේ ස්ටේෂන් එකටද? නෑ ওই පොලිස් ස්ටේෂන් එකට. ගන්න මේ ළමයාව. රජන්. කාර්යය. මේ වගේ හොඳ හරි අම්මෝ ඉස්මජන කාලේ නේ අම්මෝ මෙයා මට ගන්නවා මම මෙයාට ගන්නවා. දැන් පොලිසියට ගිහලා මට ගන්නවා නේ. යා ඉතින් ගන්න. ආගත්තා. විශ්ව ඉන්නවද? නැහැ. ගොඩක් වෙලාද ගිහිල්ලා? හරි. බොහොම ස්තුතියි. කාව්‍ය? විශ්ව? කාව්‍ය. ඔයා මොකද මේ? කොයි වෙලාවෙද ආවේ? මම ඔයාව හැම තැනම හෙව්වා. ඇයි ඒ? කුකුලව පොලිසියෙන් අරන් ගියා. මොනවා? ඒ මොකද ඒ? අර ළමයා හින්දා. ඒ ළමයා ඇන්ටන්ගේ නෙමෙයිලු. එයාගේ අයියා විජේ නායකගේ ළමයෙක්ලු. විජේ නායකගේ ළමයා වෙන්නේ කොහමද? ඇන්ටන් අපිට කෝල් එකක් දීලා කිව්වනේ ළමයා මිනිහගේ කියලා. ඔයා කොකට පොලිසියට යන්න. මම මේක ඇත්ත නැත්නම් හොයාගන්න. මාමේ. මාමේ. Why Mr. What? ඉතින් පුතා මේ අපේ මේ කෙල්ල තුන්දෙනාට මේ මගුල ගලවපන්. මොකද? ගලවපන් මගුල කොහෙද බලන්න කියලා මට මොන මගුලද? උයි දාගෙන ඉන්නේ. sorry. මේ ඉතින් කොහොමද මේ අපේ කෙල්ල තුන්දෙනාට කොල්ල තුන්දෙනෙක් සැද්ද? මාමේ. මාමට මගේ මූණ පේන්නේ මගුල් කපුවෙක් වගේ. අනේනේ. ඇයි මට මේ වගේ කුණු කොන්ත්‍රාත් දෙන්නේ? මට නම් ජීවිතේ පා වෙලා තියෙන්නේ. චීක්. ඉතින් පටිකම කියලා හිතුවා. මම බලා තාත්ති මේ කායකද කතා කරන්න කියලා. මාමේ මම නම් දෙයියන් ඉන්නලා. මම වැන්දට පස්සේ මට නම් ජීවිතේට ගෑනු ළමයි හම්බෙන්න එපයි කියලා. ඔබට ජීවිතේට ළමයි හම්බෙන්නේ. ඇයි ඒ? ඔබට ගර්භාෂය නෑනේ. මම දෙයියන්ගෙන් ඉල්ලුවේ ওই ටිකම තමයි බං. දෙයියෝ මට දුන්නේ බේබි වගේම 4 දෙනෙක්. මාමේ මම මෙච්චර කල් කෙරුවේ දරුවා හදපු එකනේ. දරුවන්ගේ ඔක්කොම ප්‍රශ්න මගේ ඔලුවටනේ දාලා තියෙන්නේ. මාමේ මාමට හොඳයි ඉතින් මාමගේ දුවලට මනමාලියෝ හොයන මේ වගේ බෑන කෙනෙක් හම්බුන එක. ඉතින් උඹම නෙමේ වැඩේ කරන්නම් කියලා ඉල්ලගෙන කෑවේ. ඇයි තාත්තේ ඔහොම කතා කරන්නේ? දිනේත්‍රා මට වරුබඩ කතා කරන්න තියෙනවා. පොඩ්ඩක් මෙහාට එන්න. පොඩ්ඩක් ඔවිඩ ආඩෝ. දැන් ඔබ කාවද කසුන් බදිනෝගේ? කාව්‍ය. එතකොට මේ කවුද? දිනේත්‍රා. මන් දන්නවා උඹ මොකද්ද ඔය රඟපාන්න හදන්නේ කියලා. මේ උඹ වගේම නළුවෙක් හිටියා බහුභාර්යා චිත්‍රපටියේ. මම මේ පිස්සු කියවනවා. මම මෙයාට මනමාලෙක් සෙට් කළා. එයාට ලොකු කරදරයක් මාමේ. ඒ ගහකින් වැටලා අඬක්කත් කෙටලාද? අඬක් කරනවා නම් කවන්නේ මාමේ. ඒ මනුස්සයා ඉන්නේ. හිලේ ඉන්නේ මීයෝ නෙමෙයි. හිලේ නෙමෙයි මාමේ හිරේ. ඉතින් මම උඹට හිරකාරයෙක් හොයන්න කිව්වේ නෑනේ. මං හොයන්න කිව්වේ මනමාලෙක්නේ. නෑ මාමේ නෑ.
Actually, he is a very good businessman. Number one talented man. Everybody respect him. I can trust him. Uncle, believe me. මේ ඔබ මාව බය කරන්න දදන් ඉංග්‍රීසියෙන් කතා කරලා මේ මාව මිනිමරුවෙක් කරන්න එපා. ඔබගේ පොත මගේ මූණ බැලුවහම පේන්නේ නැද්ද මට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. දැන් හිරේ ඉඳන් කොහොමද බං මඟුල් කන්නේ? විශ්ව මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නකෝ. දිනේත්‍රා, ඔයාගේ මනමාලයව රිමාන්ඩ් කරලා ළමයව හොරකම් කරපු එකට. ළමයි හොරකම් කරන්න ඒක ගෝණි බිල්ලෙක්ද? ඇත්තටම එයා හිරේද? දිනේත්‍රා, එයා හිරේ ගියේ ඔයා හින්දා. ඔයාට තියෙන ආදරේ හින්දා. දැන් අපි මොකද කරන්නේ? දැන් කරන්න තියෙන එකම දෙයයි අපි ගිහලා විජේනායක හමු හම්බෙලා කියමු. එයා ඒ ළමයාව හොරකම් කිරුවේ ඔයාට තියෙන ආදරේ හින්දා කියලා. අපි පොලිසියට කියලා පැහැදිලි කරලා දෙමු. දැන් යන්. මට අග්ගල ඇඳුමක් දාගන්න. ඔය ඇඳුම හොඳයි. මිනිහා හිරේ ගියත් ඉතින් ගෑනුන්ගේ වැඩේ ඇඳුම් මාරු කරන එක තමයි. Don't say that, uncle. You are wrong. You are very wrong. When you are go to the police station, you have to wear a proper suit. Otherwise, එබ මාව මිනිමරුවෙක් කරන්න එපා යකෝ. hey, මොකද? ඉංග්‍රීසියෙන් කතා කරන්න එපා. හොඳ ඇඳුමක් දාගෙන ඉන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝස් නරඹන්න මෙන්න මේ උඩ තියෙන link එකට ගිහිල්ලා Sunil T Films YouTube channel එක subscribe කරන්න.